දිට්වා සුළුකුණාටුව හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම රජය වෙත මිලියන 250ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කළා. ඒ අනුව බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ සභාපති හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඊට අදාළ චෙක්පත දෙසැම්බර් 8 වෙනි දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වෙත පිළිගැන්වීම අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කළා. අනතුරුව පතනමේ සභාපති හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සුහද සාකච්ඡාවක්ද පැවැත්වුණා. අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි යන මහත්වරුන් සහ බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී වුණා. Sorry.